වෙල්කම් බැක් මයි YouTube channel. අද 2026 මාර්තු 15 වෙනිදා. ඔයාලා හැමෝම දන්නවා අද උදේ 6 ඉඳන් නැවතත් 2022 අවුරුද්දේ වගේම QR එක මගින් තමයි ඔයාලට ෆියුල් කෝටා එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ පරණ QR එකම තප්පර කිහිපයක් ඇතුළත නැවත ඔයාලගේ ෆෝන් එකට ලබා ගන්නේ කොහොමද කියලා. මේ පරණ QR එක ලබා ගන්න ඔයාලට ක්‍රයිටීරියා දෙකක් ඔයාලට ඕනි වෙනවා. ඒ ඔයාලගේ පරණ QR එක රෙජිස්ටර් වුණ ෆෝන් නම්බර් එක තවමත් ඇක්ටිව් මට්ටමේ පවතින්න ඕනේ. ඒ වගේම ඔයාලගේ පරණ QR එක රෙජිස්ටර් කරපු වෙහිකල් එකේ ඕනර්ෂිප් එක තවමත් ඔයාගේ නමට තියෙන්න ඕනි. මේ ක්‍රයිටීරියා දෙක ඔයාලා සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඔයාගේ පරණ QR එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයාලා මුලින්ම කරන්න ඕනි දේ තමයි ඔයාලා ඉන්ටර්නෙට් යන ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක තෝරගෙන මම මේ දෙන ලින්ක් ඇඩ්‍රස් එක ඒ විදිහටම ටයිප් කරගන්න එක. මම මේ ලින්ක් ඇඩ්‍රස් එක මගේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියන්නම්. ඔයාලා ඒක කොපි කරගෙන ගිහිල්ලා පේස්ට් කරත් ඔයාලට මේ වෙබ්සයිට් එකට පහසුවෙන් යන්න පුළුවන්. ඊපස්සේ ඔයාලට මේ ඉන්ටර්ෆේස් එකේ පේන විදිහට ඔප්ෂන් දෙකක් තියෙනවා. vehicle registration හා vehicle login කියලා. තව උඩින් අයිකන් තුනක් තියෙනවා. ඔයාලට ඉංග්‍රීසි, සිංහල, තමිල් විදියට ඔයාලගේ ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන ඉංග්‍රීසි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඔයාලා කැමති ඔයාලට පහසු ලැන්ග්වේජ් එකක් සිලෙක්ට් කරගන්න. මම මේ වීඩියෝ එකේ මූලික අවධානය දෙන්නේ පරණ QR එක ඔයාලට ලබා ගන්න නිසා මම ආයෙ රෙජිස්ටර් වෙලා QR එකක් ලබා ගන්න එක ගැන මේ වීඩියෝ එකේ වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා මේ vehicle login කියලා තියෙන අයිකන් එක ක්ලික් කරපු ගමන් ඔයාලට එනවා මොබයිල් නම්බර් එකක් ටයිප් කරන්න. නම්බර් එක ටයිප් කරාට පස්සේ send OTP කියලා අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ තප්පර කිහිපයකින් ඔයාට OTP එකක් ඔයාගේ SMS එක හරහා ෆෝන් එකට ලැබෙනවා. ඔයා ඒ නම්බර් 6ක කෝඩ් එක ඇඩ් කරලා ලොගින් දුන්න ගමන් ඔයාලට පරණ QR එක ඔයාලගේ ඩෑෂ්බෝඩ් එකේ සීන් වෙයි. ඔයාලට මේ QR එක පහසුවෙන්ම ස්ක්‍රීන්ෂොට් එකක් හෝ නැත්නම් පහලින් කොළ පාටින් තියෙන ඩවුන්ලෝඩ් QR කියන අයිකන් එක ක්ලික් කරාම ඔයාගේ ගැලරියටම මේ QR එක ලබා ගන්න පුළුවන්. මෙම ඩෑෂ්බෝඩ් එක පහළට ටිකක් ස්ක්‍රෝල් කරාම ඔයාගේ වෙහිකල් නම්බර් එක වගේම ඒ වෙහිකල් එකට අදාළ ෆෙල් කෝටා එක වගේ ඩීටේල්ස් පහලින් ඩිස්ප්ලේ වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා වැඩක් ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක නොදන්න යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහිල්ලා එන්න.